ප්‍රමවන්ත සහෝදර සහෝදරියනි, ඔබ සෑම දිනාටම ජේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාදයම ප්‍රාර්ථනා කරනවා. අදත් සුපුරුදු සෙනෙහසින් මා ඔබ වෙතට පැමිණෙන්නේ දෙවියන් වහන්සේගේ පණිවිඩයක් රැගෙනයි. අද දවසේදී මා කතා කරන්නට බලාපොරොත්තු වන්නේ උපදෙස් පිළිබඳවයි. එක්තරා ගම ගෙදරක ගවයෙක් සහ බූරුවෙක් වාසය කළා. මේ දෙදෙනා මේ ගම මහත්තයාගේ විවිධ කාර්යයන් වලට සහාය ලබා දුන්නා. නමුත් මේ දෙදෙනාගෙන් වැඩිපුරම වෙහෙසටපත් උනේ ගවයයි. ඉතින් එක්තරා දවසක් මේ ගවයා ගොඩාක් මහන්සියෙන් ඔහුගේ ලැබුම් ස්ථානයට ආවම ඔහු දකිනවා බූරුවා බොහොම විවේකීව ඉඳලා හරිම සන්තෝෂෙන් ඉන්නවා. ඉතින් මේ ගවයාට විශාල කලකිරීමක් තිබුණා. මොකද ඔහු බූරුවට වඩා හැම දවසකම විශාල වශයෙන් වැඩ කොටසක් කරලා මහන්සි වෙන නිසා. ඉතින් මේ කලකිරුණු ස්වභාවයෙන් ඔහු ඉන්නකොට බූරුවගෙන් ඇහුවා මොකද මේ කලකිරිලා දුක්බර වෙලා ඉන්නේ කියලා. ඉතින් ගවයා හේතුව කිව්වා. ඉතින් බූරුවා හොඳ උපදෙසක් දුන්නා. හෙට උදෑසන ගම මහත්තයා ඔයාව දක්කන් යන්න එනකොට හොඳටම අසනීප ගානට ඔයා ඉන්න. එතකොට ඔයාව වැඩට අරගෙන යන එකක් නෑ. ඉතින් බූරුවගේ උපදෙස් පරිදි ගවයා පසුවදා උදෑසන තමාට ඉතාමත්ම අසනීප තත්ත්වයක් පෙන්නුම් කරමින් කෑම නොකා වතුර නොබී බිම දිගා වෙලාම හිටියා. ඉතින් උදෑසන ඔහුව වැඩට අරගෙන යන්න ආපු මේ ගම මහත්තයට තේරුණා ගවයට අසනීපයි කියලා. ඒ වෙනුවට බූරුවව අරගෙන ගියා වතු පිටි වැඩවලට. එදා හවස නම් බූරුවා ගොඩාක් මහන්සියෙන් තමයි ආවේ. ඉතින් ඊට පවුවදාත් ගවයා බූරුවා උපදෙස් දුන්න විදියටම කටයුතු කළා. බූරුවාට යන්න වුණා වතු පිටි වැඩවලට. බූරුවා ගොඩාක් මහන්සියෙන් ඔහු ආවා. බූරුවාට තේරුම් ගියා ඔහුගේ උපදෙස අවසානයේදී ඔහුටම අවාසි සහගත වෙන බව. ඉතින් තුන්වෙනි දවසේ බූරුවා වැඩ ඇරිලා ආපුවාම ගවයට කිව්වා මම ඊ타මත්ම නරක දෙයක් අද ඇසුවා. ඉතින් ගවයා ඇහුවා මොකද්ද මේ නරක දේ? ඒ නරක දේ තමයි ගම මහත්තයා ගම හාමිනේට කියනවා මම අහගෙන හෙට වෙනකොට මේ ගවයට සුවයක් නැතිනම් මං ඔහුව මස් කඩේට විකුණනවායි කියලා. ඉතින් මේක අහපු ගවයා ගොඩක් බය වුණා. ඔහු ඉක්මන් කරලා කෑම කාලා පව්වදා ඔහුගේ රඟපෑම් ඔක්කොම පැත්තකින් තියලා නිරෝගිමත් ලීලාවෙන් ගම මහත්තයා එනකොට සූදානම් වෙලා හිටියා. ප්‍රේමවන්තය, අපේ ජීවිතෙත් අපි විවිධ අයගේ උපදෙස් අර ගවයා වගේ ලබා ගන්නවා. නමුත් සමහර වෙලාවට අපිට අමතකයි අපිට මේ උපදෙස් දෙන අය සමහර අය නැත්නම් වැඩි අය බොරුවා වගේ අය. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ අපට අපි උපදෙස් ලබා ගත යුත්තේ කාගෙන්ද?
මොන වගේ උපදෙස්ද ලබාගත යුත්තේ කියන එක ගැන පැහැදිලි අවබෝධයක් ලබා දී තිබෙනවා. ඔබ දන්නවද ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය හා අසාර්ථකත්වය රැඳී තිබෙන්නේ ඔබ ලබා ගන්නා වූ උපදෙස් සහ ඒවා පිළිපැදීම හෝ නොපිළිපැදීම මතයි. එනිසා ඔබ හරි උපදෙස් ලබා ගන්නටත් ඒ උපදෙස් නිවැරදිව ක්‍රියාත්මක කරන්නටත් ඔබ වග බලා ගත යුතුයි. ශුද්ධ බයිබලයේ හිතෝපදේශ පොත අපට බොහෝ උපදෙස් ලබා දෙන ග්‍රන්ථයක්. මා කැමති එහි පළවෙනි පරිච්ඡේදයේ පද කීපයක් ඔබට කියවන්න. 23 වෙනි පදයේ සිට මාගේ අවවාදයට හැරියල්ලා මෙන්න මාගේ ආත්මය නුඹලා කෙරෙහි වගුරුවන්නෙමි. මාගේ වචන නුඹලාට දන්වන්නෙමි. මක්නිසාද මම හඬ ගැසෙමි නුඹලා අකමැති වූහෝය. මාගේ අත දිගු කෙලෙමි කවරෙක්වත් සැලකුවේ නැත. නුඹලා මාගේ සියලු දැනමුතුකම් සුළු කොට මාගේ අවවාද කොහෙත්ම පිළි නොගත්තෝය. එබැවින් මමත් නුඹලාගේ විපත්ති දවසේදී සිනාසෙන්නෙමි. නුඹලාට බය පැමිණෙන විටද නුඹලාට භීතිය කුණාටුවක් මෙන් පැමිණෙන විටද නුඹලාගේ විනාශය සුලි සුළඟක් මෙන් එන විටද නුඹලා කෙරෙහි විපත්ති දුකක් පැමිණෙන විටද මම සරදම් කරන්නෙමි. එවිට ඔවුන් මට හඬගසන නමුත් මම උත්තර නොදෙන්නෙමි. ඔවුන් බෝසේ මා සොයන නමුත් මා සම්බවන්නේ නැත. මක්නිසාද ඔවුහු දැනගැන්මට ද්වේෂ කොට ස්වාමින් වහන්සේ කෙරෙහි බයවීම තෝරා නොගෙන සිටියෝය. ප්‍රේමවන්තය, දෙවියන් වහන්සේ ඔබට අවවාද දුන්නම දේව භක්තිකෙක්, දේව බය ඇති මිනිසෙක් ඔබට අවවාදයක් දුන්නම ඒක පිළිගන්න, ඒක පිළිපදින්න. ඔබ කාගේ උපදෙස්ද ඔබ බාරගන්නේ? කාගේ උපදෙස්ද ඔබ ක්‍රියාත්මක කරන්නේ? දෙවියන් වහන්සේ ඔබට දෙන උපදෙස් පිළිගන්නටත් පිළිපදින්නටත් ප්‍රමාද නොවන්න. මන්ද ඔබ පිළිපදින උපදෙස් ඔබගේ ජීවිතයේ ගුණාත්මක භාවය, ඔබගේ ජීවිතයේ සාර්ථක අසාර්ථක භාවය, ඔබගේ ජීවිතයේ ධනවත්කම හා දිලිඳුකම, ඔබගේ ජීවිතයේ ජයග්‍රහණය හා පරාජය තීන්දුව කරන්නට සමර්ථයි. එනිසා යහපත් නිවැරදි උපදෙස් ලබා ගන්නටත් ඒවා පිළිපදින්නටත් අමතක නොකරන්න. ඔබ ශ්‍රමටම ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා.